මේකයි යතුරුනේ. පිත්තල බ්‍රාස් නේද මේ? පුරාවස්තුවනේ මේක. අපේ අමුදුන හරින්න බං. මේකට අර පරණ ඉතිහාසයක් තියෙනවා නේ අපේ අමුදුනේ. ඈ? වැඩවුන් ගැන කියන්නේ. ඔව්. අපේ අමුදුනේ ඉස්සරහම ඔයගා පර්මිෂන් එක ගන්න මේක රෙකෝඩින් කරුවොත් ප්‍රශ්නයක් නැහැ නේ. හා? හා? රයිට් ඕකේ. සුනිල් මහත්තයා මේවා මේ තාම උඩ හරියට මේ සුද්ධ පවිත්‍ර කරලා මුකුත් කරලා නැහැ. ඒ කියන්නේ ඒකට පොඩ්ඩක් මේ ඔව්. නිකන් අපි සුද්ධ කරනවා මොකද කරනවා වගේ ඔව්. එහෙම බෑ. දැන් මම ඇවිල්ලා මේක සම්පූර්ණයෙන් බ්‍රෂ් වලින් ක්ලීන් කරලා තියෙන්නේ. දැන් ක්ලීන් කරා. හ්ම්. නමුත් සත්තු ඉන්නවනේ. කියනවා දැන් ටික ටික ඔව් කරත් බෑ මේ. ඔව් සුද්ධ කරලා යනවා හවුස් එක. අවශ්‍ය වෙනකොට ඒක ඇතුලේ සත්තු ජීවත් වෙනවා. නේ. උඩ සුද්ධ කරලා ගන්න ඕනේ. ඔව්. ඒකට හරි නොලෙජ් එකක් තියෙන එක්කෙනෙක්ම පුරාවස්තුවක් නේ මේක. ඔව් මේක ඩැමේජ් වෙන්නේ නැතුව වැඩේ කරන්න ඕනේ. මේ අර පොඩි මේව එකක් වෙලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් අවුරුදු කීයක් ඇතිද අපි අමුදුනේ මේකට මේක ඉතිහාසයක්. මේකේ මේ පන්සලේට. ලොකු ඉතිහාසයක් තිබ්බට හ්ම්. මේක රීකන්ස්ට්‍රක්ට් කරලා තියෙනවා ගමේ කට්ටිය නොදැනුවත්. හරි. එහෙමද? එතකොට මේකේ අර තියෙන true value එක ඔව්. estimate කරන්න විදිහක් නැහැ මේ පුරාවිද්‍යාවකට සහ ඒගොල්ලෝ ඒකට අත ගහන්නේ නැහැ මේක මේ පුරා ආකියොලොජිකල් රිසෝස් එකක් විදිහට නම් කරන්නේ. ඔව් නේ මේකයි කරන්නේ. ධනපරණයි සේරම හරි ඒ ටික අපිටත් හැමෝටම තේරෙනවා. ඔව්. නමුත් ඒක මේ රියල් එස්ටිමේට් එකකට එන්න විදිහක් නැහැ මේ අලුත් පේන්ට්ස් වර්ග එහෙම තියෙන්නේ. පේන්ට්ස් කරලා තියෙන්නේ නේ අලුත් එක. ඒක නිසා පොඩ්ඩක් ඒ නිසා ඒක කියන්න බෑ. නැත්නම් මේ වගේ ටැම්පිට විහාර කියලා මේකට කියන්නේ. ඔව්. ලීවල තියෙන මේ පහල් බල. මේ ඔක්කොම දාලා තියෙන ඔක්කොම ලී වලින් නේ. ලීවල. පල්ලෙහා තියෙන අර තූන ඔක්කොම තියෙන්නේ ලී වලින්. ලීවලින් තියෙන මේ දොර ලොක් එකම මම හිතන්නේ අර සුද්ධෝන්ගේ කාලේ තිබ්බ වගේ නෑ. මම ජීවිතේට මේ වගේ එකක් දැකලා නෑ. බ්‍රස් මේක වටින දෙයක්. මේක බර බලන්න අපි අමුදුරනේ. ගොඩක් බරයි.